අද වෙනකොට හැම මිනිස්සෙක් ගාවම වගේ ස්මාර්ට් දුරකථන සහ ඒ වගේම CCTV කැමරා වාහනවල තියෙන ඩෑෂ්කම් වගේ දේවල් හින්දා අහම්බෙන් විවිධාකාරයේ වීඩියෝ පටිගත වීම සිද්ධ වෙනවා. ඒ විදිහට අහම්බෙන් පටිගත වුණු අමුතුම වීඩියෝ පෙළක් තමයි අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාට පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඉස්සල්ලාම ඔයාට පෙන්වන්න යන්නේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිස්සයාව. පාකිස්තානයේ කන්දක් පාමුල කැම්පින් කරන්න ගියපු සංචාරකෙක් තමයි මේ අත්දැකීමට මුහුණ දෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ. ලෝකේ පුරාම සෑම වසරකම සාමාන්‍යයෙන් පුද්ගලයන් 150ක් පමණ හිමකුණාටු හේතුවෙන් මිය යනවා. ඔයා දකින්නේ ඒ විදිහට පහළට ගමන් කරන හිමතට්ටුවකින් පුද්ගලයෙක් බේරෙන විදිහ. මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ නේපාලයට ගියපු සංචාරකයෝ පිරිසක්. දෙදස් 21 දී ග්‍රීන්ලන්තයට ඇති වුණු සුනාමියෙන් ජීවිතය බේරගත්ත කෙනෙක් වීඩියෝ කරපු දර්ශනයක් තමයි මේ. හිපෝ කියන්නේ මිත්‍රශීලී සතෙක් නෙමෙයි. මේ සත්තුන්ගේ පෙහාර හින්දා එක වසරකට මිනිස්සු 100 ගණනක් ජීවිතක්ෂයට පත් වෙනවා. බොට්ස්වානාවල සංචාරයක නිරත වෙලා හිටපු සංචාරකින් පිරිසකට හිපෝ කෙනෙක් පහර දෙන්න හදන අවස්ථාවක් තමයි ඔයා මේ දකින්නේ. It was at this moment that he knew. අනික බලන්න මේ සතාගේ පිටේ තියෙන තුවාල පැල්ලම්. හිපෝ සතුන් එකිනෙකාගේ සපා කෑම හින්දා තමයි මේ තුවාල ඇති වෙන්නේ. මේ දකුණු අප්‍රිකාවේදී සෆාරි ජීප් රථයකට ඇතෙක් පහර දෙන්න හදන අවස්ථාවක්. I don't know what you want. I will look for you. I will find you and I will kill you. හැබැයි මේ ජීප් එක එලවන ඩ්‍රයිවර් ඉස්සරහට යනවට වඩා හොඳට පස්සට යනවා. මේ සිදුවීමත් පටිගත කරලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේදී. බලන්න මේ මුවා 99න් තමයි පණ බේරගන්නේ. සාමාන්‍යයෙන් මුවෝ වගේ සත්තුන්ට වාහනවල ආලෝකයේ හින්දා රාත්‍රී කාලයට ඇස් පෙනීම නැතුව යනවා. දෙදස් 21 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් වල තිබුණු උත්සවයක් සඳහා ගුවන් යානයක් සිදු කරපු පෙරහුරුවක් තමයි මේ. රුමේනියාවේදී ඇමරිකානු බ්ලැක්කොක් හෙලිකොප්ටරයක් හදිසියේම මහා මාර්ගයක් අසලින් ඉතා අඩු උසකින් ගමන් කිරීම හින්දා සුළං ප්‍රතිරෝධය සමග ඒ මාර්ගයේ තිබුණු විදුලි ආලෝක කණු කිහිපයක් වාහන මතර කඩාගෙන වැටෙනවා.
එක්සත් රාජධානියේදී යුරෝ ෆයිටර් ටයිෆූන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කරපු අවස්ථාවක් තමයි මේ. සමහර විට මුහුදේදී පවා හදිසි ගුවන් යානා ගොඩබැස්වීම් සිදු කරනවා. මේ ඔයා දකින්නේ 2019 දී එරික් සුලිකුණාටු අතරතුරේදී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගුවන් යානයක් ගොඩබෑමට උත්සාහ කරන අවස්ථාවක්. තිරිගු යායක් මැදට ගුවන් යානයක් ගොඩ බැස්සුවොත් ඒක කොහොම තියෙයිද? මහා මාර්ගවලදී අනපේක්ෂිත දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ මෙන්න මේ වගේ. තායිවානයේ කාර්යබහුල මාර්ගයක් මැදට මේ ළමයා ගමන් කරන විදිය බලන්නකෝ. මේ සිදුවීම් ටිකම පටිගත කරලා තියෙන්නේ තායිවානයේදී. වාහනවල සයිඩ් කණ්ණාඩි තියෙන්නේ ඇයි කියලා ඩ්‍රයිවර්ලා දන්නේ නැති වුණාම වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. GTA ගේම් එක ගහලා ඒ පුරුද්දට පාරේ වාහන එලවනකොට වෙන වැඩ ටිකක් තමයි මේ. බලන්න මේ කාර් එක 99න් බේරෙන විදිය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වලදී ප්‍රතිවිරුද්ධ මන්තිරුවේ තිබුණු මෝටර් රථයක් අනෙත් මන්තිරුවට මාරු වෙන විදිය බලන්නකෝ. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල බේ පාලම් මතදී පටිගත වුණු සිදුවීමක් තමයි මේ. ෆයිනල් ඩෙස්ටිනේෂන් 2 චිත්‍රපටියේ මෙන්න මේ සිදුවීම ඔයාට මතකද? වාහනේ දොර අරිනකොට පරිස්සම් වෙන්න කියන්නේ මෙන්න මේ හින්දා. ඉතින් මේ සිදුවීම් පෙළ ගැන ඔයා මොකද හිතන්නේ? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න.